හරි ඕකේ accounting elements accounting elements වල තියෙනවා يعني ගිණුම් කරන මූලිකාංග මේක අත්‍යවශ්‍ය දෙයක් ව්‍යාපාරයක ගිණුම් කරන්නේ මූලික ගිණුම් කරන්නේ අපි තමයි හර බැර නැත්නම් ඩෙබිට් ක්‍රෙඩිට් නේද accounts අනම් මනම් අන්තිමේදී මොනවද ට්‍රයල් බැලන්ස් ledger accounts ඕවා මේවා නේද මොනවද ledger ගිණුම් විශේෂ පිරික්සුම ඔය ආකාරයට නේද අන්තිමේදී profit and loss statement SOFP වගේ මූලික ගිණුම් කරන්නේ ඉස්සරහ පාඩම් වලට යද්දී එක ස්ටාර්ට් එක විදිහට අපි ගිණුම් කරන මූලිකාංග accounting elements වල ප්‍රධාන වශයෙන් සිලබස් එකේ කොටස් පහක් තියෙනවා asset equity liabilities income and expenses මොනවාද accounting elements asset equity liabilities income and expenses එන ව්‍යාපාරයක තියෙන සියලුම ගනුදෙනු වලින් මූල්‍ය ගනුදෙනු වලින් වත්කම් වගකීම් හිමිකම් ආදාය වියදම් කියන ගිණුම් කරන මූලිකාංග ගැන තමයි අපිට හර බැර නේද ඔය ගිණුම් වල විශේෂ කරලා ඉස්සරහට යන්න තියෙන්නේ. ඔක තමයි කතාව. එතකොට මේ ව්‍යාපාරයකම පළවෙනි එක ගත්තා assets වත්කම්. හරි. පේපර් එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ part 1 එකේ MCQ සහ කෙටි හා නිශ්චිත කොටස් ටිකෙන් නිතර අහන ප්‍රශ්නයක් වත්කමක ලක්ෂණ. වත්කමකට ලක්ෂණ හඳුනා ගන්න කල අපි වත්කම් මොනවද? ව්‍යාපාරික තියෙන වත්කම් කියන්නේ මොනවද පුතා? වත්කම් කියන්නේ සම්පත්. සම්පත් දැන් ඔයාගේ ගෙදර තියෙන සම්පත් ගත්තට පස්සේ මොනවද? ඉඩම තියෙනවා. නිවස තියෙනවා. දීබඩ උපකරණ තියෙනවා. නේද? ටීවී ෆ්‍රිජ් වගේ යන්ත්‍ර උපකරණ තියෙනවා. මේවා තමයි සම්පත් ඔයාගේ ව්‍යාපාරේ. ගෙදර. ගෙදරත් වත්කම් සම්පත් තියෙනවා. මුදල් ශේෂයක් තියෙනවා. ව්‍යාපාරයක ඕක වෙනම කොටසක්. ගෙදර පවුලේ කොටසක් වගේම ව්‍යාපාරයටත් අදාළ අනන්‍ය වෙච්ච තියෙන වත්කම් ප්‍රමාණයක් ඇසෙට්ස් ටිකක් තියෙනවා සම්පත් ප්‍රමාණයක් රිසෝසස් තියෙනවා මොනවද land and buildings ඉඩම් හා ගොඩනැගිලි machineries කියන්නේ මොනවද යන්ත්‍ර වෙන එකක් ලියලා යන්ත්‍ර furnitures ලීබඩු equipments උපකරණ ඊට අමතරව තියෙනවා මේවා අපිට තියෙනවා අපි tangible assets කියලා tangible මොනවද මේ assets tangible means අල්ලන්න පුළුවන් නේද අල්ලන්න පුළුවන් tangible assets ඒ වගේම ව්‍යාපාරික තව තියෙනවා පේන්නේ මොනවද investments තියෙනවා වෙන කම්පැනි එකකට වෙන සමාගමක ආයෝජනය කරපු කොටස් නේද investments තියෙනවා ඊට අමතරව ඒ කියන්නේ ආයෝජන fixed deposit ව්‍යාපාර අතිරික්ත මුදල් ශේෂයක් තියෙනවා අපිට අවුරුද්දකට දෙකකට තුනකට වගේ දිගු කාලීන වෙන්න පුළුවන් මාස 3-6ක් තියෙනවා FD දාන්න පුළුවන් fixed deposit නැත්නම් ස්ථාවර තැන්පතු මේවා අපි කියනවා intangible පේන්නේ intangible assets ඊට අමතරව තියෙනවා මේ කෙටි කාලීනව ඒ කියන්නේ නිතර වෙනස් වෙන වත්කම් සෙට් එකක් මොනවද තොගේ අද තියෙන තොගේ හෙට වෙනස් වෙන අලුතෙන් එනවා විකුණනවා ණය ගැටියෝ නැත්නම් වෙළඳ ලැබියොත් අපි ණයට බාණ්ඩ විකුණනවා මේ ගොල්ලන්ගෙන් දෙන මුදල් ශේෂය එකත් වත්කමක් මාස 3 මාසි වගේ පීරියඩ් එකක් ඇතුළත මුදල් ලැබෙනවා අපි ණයට විකුණන්නේ. ඒතර ණය ගැටියෝ බිහි වෙනවා. ඊට අමතරව කලින් ගෙවු වියදම් පිස්සුනේ. අපි සාමාන්‍ය තියෙන වියදම පස්සේ ගෙවන්නේ නේද? ගෙවන්නේ පරක්කු කරලා. එසේ වෙතත් මුදල අපි වියදමක් කලින් ගෙවන අපි හිතමු මේ ව්‍යාපාරයේ ගොඩනැගිල්ල අපි කුලියට ඉන්නේ ගොඩනැගිල්ල මාස 3ක ඉස්සරහට කුලිය ගෙවලා. ඒතර ඒකට කලින් ගෙවු වියදම වත්කම. අපි ඊළඟ මාස දෙකේ කුලිය ගෙවන්නේ නැහැ. හැමතැනම ගෙවන්න පුළුවන්. හරි කලින් ගෙවු වියදම්. ඊට අමතරව ලැබිය යුතු ආදායම අපිට ලැබිය යුතු මුදලක් තියෙනවා. කියන්නේ අපි හිතමු පීරියඩ් එකකින් අපි මේ අවුරුද්දේ මැද්දේ තමයි දැම්මේ FD එකක්. ඒකෙන් මාස අවුරුද්දකට දෙන්න. ඒතර මේ මාස ඉතුරු මාස 6 අවුරුද්දේ මාස 6 අවසානයේ මේ අවුරුද්ද අවසානයේ අපිට මුදල් ආදායම ලැබෙන්නේ නැහැ. පොලි ආදායම. නමුත් ඒක මේ මාස 6ට අවුරුද්ද ඊළඟ අවුරුද්ද ටික නෙමෙයි මේ මාස 6ට අවුරුද්දේ මැද්දේ අපි දැම්මේ FD එක. ඒතර ඒකේ මේ ඉතුරු මාස 6ට අපි සාමාන්‍ය ගෙනුම් හදන්නේ වාර්ෂිකයක් වගේ කාල පරිච්ඡේදයකට A level ළමයිට. ඒතර ඉතුරු මාස ඉතිරි අපිට දැනට මේ ගත වෙච්ච මාස 6ට අදාළ ලැබිතු ආදායමක් තියෙනවා පොලි ආදායමක්. ඒතර ඒක අපේ වත්කමක්. ඊට අමතරව මුදල් ශේෂය නේද? ජංගම ගෙනුම් ශේෂය වෙන්න පුළුවන්. ලාච්චු ඉතිරි සුළු මුදල් ශේෂය වෙන්න පුළුවන්. මේවා වත්කම්. මේවා නිතර වෙනස් වෙන්නේ. ඒවා අපිට කියන කෙටි කාලේ. ඒ නිසා හොඳට බලන්න අපි මේ කියන දිගු කාලීන වත්කම් සාමාන්‍ය නිතර වෙනස් වෙන්නේ නැති අවුරුද්දකට වඩා වැඩි කාලයක් දිගු කාලයක් තියෙන වත්කම් වලට අපි කියනවා non current assets. එමෙ නැත්තම් non current assets. non current assets කියන්නේ පුතා ජංගම නොවන වත්කම්. හොඳට මතක තියාගන්න හරි වැදගත් මේවා.
ව්‍යාපාරික මේ tangible intangible විදිහට වර්ග කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ඊට අමතරව අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ නැත්නම් statement of financial position එකේ වාර්තා කරද්දී ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් නැත්නම් non current assets and current assets විදිහට තමයි වර්ග කරන්නේ. ඒකෙදි මේ කියන land and buildings fixed deposit ආදී දේවල් අපි සලකනවා දිගු කාලීන වත්කම් නැත්නම් ජංගම නොවන වත්කම් විදිහට. ඊට පස්සේ මේ වගේ නිතර වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි මුදල් ශේෂය අපි දන්නවා නිතර වෙනස් වෙනවා මුදල් ශේෂය ජංගම ගිණුම් ශේෂය නේද අතීත මුදල් ශේෂය. ඒ වගේම තොගේ වගේ දේවල් ණය ගැටීම් විශේෂය අවුරුදු ගාණක් අපි ණය ගැටීම් මුදල් ලබා ගන්න ගත කරන්නේ නැහැ. නිතර වර්ෂයකට වඩා අඩු කාල පරාසයක් තුළ ඔවුන්ගේ මුදල් ලබා ගත යුතුයි. ඒකට ඒවට අපි කියනවා current assets. මේවට කියනවා පුතා current assets. හොඳට බලන්න current assets. ඒ කියන්නේ ජංගම වගකීම්. සමා වෙන්නේ ජංගම වත්කම්. අපි වගකීම් ගැන පස්සේ කතා කරමු නේද? ඒතකොට මේ තමයි examples එක. මේක අමතරව තව තියෙනවා වගේ සාමාන්‍යයෙන් start එකක් විදිහට ගන්න ළමයට grade 12 ඇතුළේ ගන්න පුළුවන් කොටස් ටිකක් මේ තියෙනවා. ඒතකොට මේක හරි වැදගත්. වත් මේ වගේ chart එකක් දාගන්න. ඒතකොට වත්කමක වැදගත් නැති example set එක සහ ඊට අමතරව අපි දැන් කතා කරනවා මේ characteristics ටික ගැන. එනේ වත්කමක ලක්ෂණ. මේක හරි වැදගත්. වත්කමක ලක්ෂණ කියන්නේ පේපර් එකේ තරු තුනක් දාගන්න ඕන කොටසක් වත්කමක ලක්ෂණ. වත්කමක ලක්ෂණ ව්‍යාපාරික වත්කමක ලක්ෂණ. එද characteristics asset එකක තියෙන characteristics ටික. එද මේ කියන ව්‍යාපාරයක තියෙන examples වලට අදාළ ව්‍යාපාරයක තියෙන පුළුවන් වත්කමක ලක්ෂණ ප්‍රධාන කොටස් තුනයි. ලක්ෂණ තුනක් තියෙනවා. එක result of past transaction. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරයක අද මේ මොහොතේ තියෙන වත්කම ඉඩම වෙන්න පුළුවන් මුදල් ශේෂය වෙන්න පුළුවන් කලින් ඇති වෙච්ච අතීතයේ සිදු වෙච්ච ගණනක ප්‍රතිඵලයක්. ඔබ ණයට වෙන්න පුළුවන් ඉඩම අරගෙන තියෙන දිගු කාලින බැංකු ණයක් මාර්ග කෙසේ වෙතත් ඔබ අද වත්කම අවුරුදු දෙකකට පෙර මිලදී ගත්ත ණයට මිලදී ගත්ත ඉඩම තමයි ඔබ සතු අද වත්කමක් ලෙස ගන්න තියෙන්නේ. ඔබ පෙර දින කිහිපයකට කරපු මුදලට විකිණීමක් මත ඇතිවෙච්ච මුදල් ශේෂයක් අද තියෙන්නේ. එතකොට අතීතයේ සිදුවෙච්ච ගණනක ප්‍රතිඵලයක්. තාමත් වැදගත් පළවෙනි එක මේ තුන කටපාඩමේ තියෙන්න ඕනේ. මතක තියාගත යුතුයි වත්කම ප්‍රධාන ලක්ෂණ අංක 1 result of past transaction අතීතයේ වෙච්ච ගණනක ප්‍රතිඵලයක්. දෙවෙනි එක cash inflow in future නැත්නම් benefits නේද cash inflow in future කියන්නේ අපිට මේ තියෙන වත්කම හරහා අනාගතයේ මුදල් නැත්නම් වෙනත් ප්‍රතිලාභ ගලා එීමක් සිදු වෙනවා. ඔබ සතුව වර්තමානයේ අපි වසර 3කට පෙර මිලදීගත් යන්ත්‍රය අනුගම අනුසාරයෙන් අපි මොනවද කරන්නේ products produce කරනවා. අපි මොකක් හරි product එක produce කරනවා නිෂ්පාදනය කරනවා. ඒතර ඒවා විකුණන ලැබෙන ප්‍රතිලාභ අනාගතයේ අපිට දිගින් දිගටම කාලානුරූපීව ඒ ඉඩම බලන්න ඔබ සතුව තියෙන ඉඩම නේද? ඉඩම ව්‍යාපාරේ පවතින තාක්කල් අපිට ඒකෙන් ප්‍රතිලාභ භුක්ති විඳින්න පුළුවන්. කාපාකයකට ගන්න පුළුවන් නේද? අපේ ව්‍යාපාරේ නෙගලිටි කරලා තියෙන ඉඩම තුල මේ ඉඩම හරි වටින වත්කමක්. මේ ඉඩමක සාමාන්‍යයෙන් ඉඩම් කියන වත්කම lands කියන වත්කම ඇතුලේ asset එක ඇතුලේ ඒකේ අපි කියනවා useful lifetime නැත්නම් ඵලදායී ජීව කාලය unlimited. එහෙම නැත්නම් ඵලදායී ජීව කාලය අපරිමිතයි. يعني ඒ නිසා තමයි මතක තියාගන්න ඉඩම් ෂෙයා වෙන්නේ නැත්තේ. ඉඩම ෂෙයා නොවෙන්න හේතුව අපිට වැදගත් කොටසක් එක පාරක් විභාගෙදිත් අහලා තිබුණා. ඉඩම් ෂෙයා නොවෙන්න හේතුව. ඇයි අපි ඉඩම් ඩිප්‍රීෂিয়েට් කරන්නේ නැත්තේ? ඉඩම් වල තියෙන useful lifetime එක නැත්නම් ඵලදායී ජීව කාලය අපි කියනවා අසීමිතයි නේද? අසීමිතයි කියන්නේ අපරිමිතයි කියලා. හරි. එතකොට පළවෙනි එක හරි cash inflow in future අපේ ව්‍යාපාරට මුදල් ගලා එන මේ වත්කම් උපයෝගී කරගෙන ඊළඟ තුන්වෙනි එක තමයි business can control. තාමත් වැදගත් තුන්වෙනි වත්කමක තියෙන ලක්ෂණ අංක 3 ව්‍යාපාරයේ විසින් පාලනය කරනවා. ව්‍යාපාරයේ විසින් පාලනය කරද්දී මතක තියාගන්න මෙතනදී තියෙන්න ඕනේ economical ownership එක. හරි economical ownership එකක්. ඒ කියන්නේ ආර්ථික අයිතියක්.